අපි අද කතා කරමු 2026 රිලීස් වෙන හොඳම මූවීස් 20ක් ගැන. ගොඩක් අය කාලයක් බලාගෙන හිටපු මූවීස් කීපයකුත් මේ අවුරුද්දේ රිලීස් වෙනවා. ඒ ගැන දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. The Rip මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු මූවී එකක්. මියාමි නගරයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ කේස් එකක් විමර්ශනය කරගෙන යන අතරේ මෙයාලා වටලන ගෙදරක තිබිලා ලොකු සල්ලි තොගයක් හම්බ වෙනවා. මේක හින්දා කණ්ඩායම ඇතුලේ විශ්වාසය ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද කොටසකට ඕනේ මේ සල්ලි ආරක්ෂා කරන්න. අනිත් අයට ඕනේ මේ සල්ලි අරගන්න. සහ මේ සල්ලි අයිති අපරාධකාරයන් එක්කත් මෙයාලට ෆයිට් කරන්න වෙනවා. මේකට මැට් ඩේමන්, බෙන් ඇෆ්ලෙක්, ස්කොට් ඇඩ්කින්ස්, කයිල් චැන්ඩ්ලර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේකට IMDb 6.8ක් ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2026 ජනවාරි 16. මර්සි අනාගත ලොස් ඇන්ජලිස් නගරයේ අපරාධ වැඩිවීම නිසා රජය හඳුන්වා දෙනවා මර්සි අධිකරණය කියන කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන නීති පද්ධතියක්. පොලිස් නිලධාරියෙක් වන ක්‍රිස් රේවන් තමන්ගේ බිරිඳ ඝාතනය කළ බවට සැකකාරයෙක් වෙනවා. මෙයාට විනාඩි 90ක කාලයක් හම්බ වෙනවා මේ ඝාතනය තමන් කරේ නෑ කියලා ඔප්පු කරන්න. ඉතින් ක්‍රිස්ට සිද්ධ වෙනවා විනාඩි 90ක් ඇතුළත මේ උසාවියේ ඉඳගෙනම මේ අපරාධය විසඳගෙන ඇත්තම ඝාතකයව හොයාගන්න. රිලීස් වුණේ 2026 ජනවාරි 23 වෙනිදා. මේකට 6.2ක IMDb අගයක් ලැබුණා. The Wrecking Crew ජොනි සහ ජේම්ස් කියන සහෝදරයෝ දෙන්න වෝල්ටර් හේල් කියන පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වෙච්ච මෙයාලගේ තාත්තව ඝාතනය කරපු අයව සහ මේක පිටිපස්සේ තියෙන අභිරහස ගැන හොයාගෙන යන හොඳ ඇක්ෂන් මූවී එකක්. මේ ඝාතනය පිටිපස්සේ ඉන්න අය එච්චර ලේසි පාසු අය නෙවෙයි. ඉතින් මෙයාලත් එක්ක ෆයිට් කරන ගමන් කොහොමද ඇත්තම අපරාධකාරයව අල්ලන්නේ කියන එක තමයි මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් මූවී එකක්. 2026 ජනවාරි 28 තමයි මේක රිලීස් වුණේ. ෂෙල්ටර් ජේසන් ස්ටැතම්ගේ අලුත්ම මූවී එක තමයි ෂෙල්ටර් කියන්නේ. මේකේ ප්‍රධාන චරිතය තමයි මයිකල්. මයිකල් කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් කරපු කෙනෙක්. මෙයා තමන් හිටපු ඒජන්සි එකෙන් පැනලා ඇවිත් ස්කොට්ලන්ඩ් වල දූපතක තමයි ජීවත් වෙන්නේ. මේකේ ඉන්නවා ජෙසි කියලා ගෑනු ළමෙක්. මයිකල් ඉන්න දූපතට මයිකල්ට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්නේ මෙයාලා. ඉතින් එක දවසක මෙයාලගේ බෝට්ටුව අනතුරකට ලක් වෙනවා. මේ ප්‍රශ්නේ නිසා මයිකල්ට සිද්ධ වෙනවා දූපතෙන් එළියට යන්න. එහෙම යද්දී අහම්බෙන් ෆෝන් කැමරා එකකට මෙයාව අහුවෙනවා. ඒකෙන් මයිකල් ඉන්න තැන දැනගත්ත මෙයා හිටපු ඒජන්සි එකෙන් කට්ටිය එවනවා මෙයාව මරන්න. එතනින් පස්සේ මෙයාට සිද්ධ වෙනවා ජෙසි එක්ක මෙතනින් බේරිලා යන්න. මෙයාගේ ස්කිල්ස් පාවිච්චි කරලා කොහොමද මේකෙන් බේරෙන්නේ කියන එක තමයි මේකෙන් බලා ගන්න ලැබෙන්නේ. මේක 2026 ජනවාරි 30 තමයි රිලීස් වුණේ. IMDb 6.4ක අගයක් මේකට ලැබුණා. War Machine ඇක්ෂන් සයන්ස් ෆික්ෂන් මූවීස් වලට කැමති අයට හොඳ මූවී එකක්. US ආමි එකේ විශේෂ මෙහෙයුම් පුහුණුව ලබන ගමන් ඉන්න අලුත් බට කණ්ඩායමකට වෙන ලෝකෙකින් පෘථිවියට එන මෙන්න මේ වෝ මැෂින් එකත් එක්ක ෆයිට් කරන්න සිද්ධ වෙනවා. යුද්ධයක් වෙනුවෙන් හදපු මේ රොබෝගෙන් කොහොමද මෙයාලා බේරෙන්නේ සහ මේකත් එක්ක US ආමි එක ෆයිට් කරන්න කියන එක තමයි මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. ඇලන් රිච්සන් තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. 2026 පෙබරවාරි 12 තමයි මේක රිලීස් වුණේ. මේ වෙනකොට මේකට 8.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. How to make a killing ධනවත් පවුලක ඉපදුණු බෙකට්ව පොඩි කාලෙදිම මේ පවුලෙන් අයින් කරනවා. ඉතින් මෙයා තරුණ වයසට ආවම තීරණය කරනවා මෙයාට උරුම වෙන්න ඕනේ වත්කම් කොහොම හරි ගන්න. හැබැයි මේ පවුලෙන් ලැබෙන්න තියෙන බිලියන 28කට උරුමය ගන්න පවුලේ 7 දෙනෙක්ව ඝාතනය කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ අය අයින් වුණොත් විතරයි මෙයා මේ වත්කම් වල ඊළඟ උරුමකාරයා වෙන්නේ. මෙයා කොහොමද මේ සැලසුම් කරන ඝාතන කරන්න කියන එක තමයි මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. මේක රිලීස් වුණේ 2026 පෙබරවාරි 20 වෙනිදා. IMDb 6.8ක අගයක් මේකට ලැබිලා තියෙනවා. Scream 7 Scream franchise එකේ 7 වෙනි මූවී එක. මේක horror slasher බලන අයට නම් හොඳ මූවී එකක්. Ghostface කියන සීරියල් කිලර් කෙනෙක් කරගෙන යන ඝාතන වටා තමයි මේ කතාව යන්නේ. මේකේ සම්පූර්ණ කතාව ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. 2026 පෙබරවාරි 27 තමයි මේ මූවී එක රිලීස් වෙන්නේ. Peaky Blinders The Immortal Man මේක ජනප්‍රිය කතාමාලාවක් වෙන Peaky Blinders කතාමාලාව පාදක කරගෙන නිර්මාණය වුණු මූවී එකක්. Peaky Blinders සීසන් 6කින් අවසන් වුණා. සීසන් 6 අවසානයේදී අලුත් ජීවිතයක් පටන් ගන්න යන තෝමස් ෂෙල්බිගේ ලයිෆ් එකේ අලුත්ම චැප්ටර් එක තමයි මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. අලුත් ජීවිතයක් පටන් ගන්න ගියත්
තෝමස්ට සිද්ධ වෙනවා දෙවැනි ලෝක යුද්ධ කාලෙදී ආපහු බර්මින්ග්හෑම් වලට ඇවිත් රහසිගත යුද මෙහෙයුමකට සම්බන්ධ වෙන්න. ඒ ගැන තමයි මේකෙදි බලා ගන්න ලැබෙනවා කියලා කියන්නේ. මේක රිලීස් වෙන්නේ 2026 මාර්තු 6 වෙනිදා. ප්‍රොජෙක්ට් හේල් මේරි. රයිලන් ග්‍රේස් කිසිම මතකයක් නැතුව අභ්‍යවකාශ යානාවක ඇරෙනවා. ටික ටික මතකයේ එද්දී මෙයා දැනගන්නවා මෙයාගේ මෙහෙයුම මොකක්ද කියලා. සූර්යයා මෙයා යමින් තියෙන්නේ. රයිලන්ගේ මිෂන් එක තමයි ඒකට හේතුව සහ විසඳුම හොයාගන්න එක. මොකද සූර්යාලෝකය නැති වුණොත් පෘථුවිය අයිස් යුගයකට යනවා. මේක බොහෝ දුරට 2026 ගොඩක් හොඳ සයන්ස් ෆික්ෂන් ඇඩ්වෙන්චර් මූවි එකක් වෙයි. මේක රිලීස් වෙන්නේ 2026 මාර්තු 20 වෙනිදා. ලී ක්‍රෝනින්ස් දි මමී. අතුරුදහන් වුණ චාලික දුවව අවුරුදු 8කට පස්සේ හම්බ වෙනවා. මෙයාව හොයාගන්නේ මමී එකක් විදියට. මෙයා අවුරුදු 8ම හිටියේ මේ විදියටද කියලා ගැටලුවකුත් වෙනවා. කොහොම හරි මේ ගැන පරීක්ෂණ කරන අය හිතන්න මෙයා මිය ගිහින් කියලා. ඒ වුණත් කේටි ආයෙ නැගිටිනවා. නැවත පණයමක් වගේ දෙයක් සිද්ධ වෙනවා වගේ තමයි ට්‍රේලර් එකෙන් බලා ගන්න ලැබෙන්නේ. එතනින් පස්සේ මෙයාගේ පවුලේ අයට මුහුණ දෙන්න වෙන අමුතු අద్භූත දේවල් වටා තමයි මේ මූවි එක යන්නේ. මම හිතන විදියට මේක 2026 හොඳම හොරර් මූවි එකක් වෙයි. මේක රිලීස් වෙන්නේ 2026 අප්‍රේල් 17. ඉස්සරහට මේකේ සම්පූර්ණ කතාව දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක එකතු වෙන්න. Mortal Kombat 2. මේක 2021 Mortal Kombat movie එකේ sequel එකක් විදියට තමයි රිලීස් වෙන්නේ. Mortal Kombat තරඟයට ෂාව් කාන්ට විරුද්ධව සටන් කරන්න ජොනි කේජ් මේ කණ්ඩායමට එකතු වෙනවා. ෂාව් කාන් කියන්නේ වෙන ලෝකෙකින් එන කෙනෙක්. මේ Mortal Kombat එකෙන් දින්නොත් මෙයාට පුළුවන් පෘථුවිය අල්ලගන්න. ඒක වෙන එක වළක්වන්න තමයි ජොනි කේජ් ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ. 2026 මැයි 8 තමයි මේක රිලීස් වෙන්නේ. Masters of the Universe. කාලෙකට පස්සේ රිලීස් වෙන He-Man live action movie එක. එටර්නියා ග්‍රහලෝකයේ ඇතිවන සිවිල් යුද්ධය නිසා මේ ග්‍රහලෝකයේ අනාගත කුමාරයා වෙන ඇඩම් ග්ලෙන්ව පෘථුවියට එවනවා මෙයාගේ ආරක්ෂාවට. එතනින් අවුරුදු 20කට පස්සේ පවර් ස්වෝඩ් එක හොයාගෙන He-Man විදියට තමන්ගේ මව් ග්‍රහලෝකය බේරගන්නේ සහ ස්කෙලටර් එක්ක කොහොමද සටන් කරන්න කියන එක තමයි මේකෙන් බලා ගන්න ලැබෙන්නේ. 1987 දී He-Man live action movie එකක් රිලීස් වුණාට පස්සේ කාලෙකට පස්සේ තමයි He-Man movie එකක් එන්නේ. මේක රිලීස් වෙන්නේ 2026 ජූනි 5 වෙනිදා. The Death of Robin Hood. අවුරුදු ගානක අපරාධ, සොරකම් සහ ඝාතන කරන ගමන් ජීවිතය ගත කළ රොබින් හුඩ්ට අවසානයේ ලොකු සටනකින් බරපතල විදියට තුවාල වෙනවා. නාඳුනන කාන්තාවක් මෙයාගේ ජීවිතය බේරගන්නවා. මේක තමන්ගේ ජීවිතයට ලැබුණු දෙවැනි අවස්ථාවක් කරගෙන රොබින් හුඩ් තමන්ගේ පරණ ජීවිතෙන් අයින් වෙලා අලුත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. හැබැයි රොබින්ට අලුත් සටනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක ටිකක් අපි දන්න රොබින් හුඩ් කතාවට වඩා වෙනස් බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේකේ රොබින් හුඩ් විදියට හියු ජැක්මන් තමයි රංගනයෙන් දායක වෙන්නේ. 2026 ජූනි 19 තමයි මේක රිලීස් වෙන්නේ. සුපර්ගර්ල්. සුපර්මෑන් මූවි එකේ අවසානෙට අපිට සුපර්ගර්ල්ව බලා ගන්න ලැබුණා. ඉතින් මේ අලුත් සුපර්ගර්ල් මූවි එකෙන් මෙයා පෘථුවියට එන්න කලින් සිද්ධ වුණ බැටල් එකක් තමයි බලා ගන්න ලැබෙනවා කියලා කියන්නේ. ඒ වගේම මේ ක්‍රෙම් කියන කැරක්ටර් එක තමයි විලන් විදියට බලා ගන්න ලැබෙන්නේ. මොලි ඇල්කොක් තමයි මේකෙදි සුපර්ගර්ල් විදියට රංගනයෙන් දායක වෙන්නේ. 2026 ජූනි 26 තමයි මේක රිලීස් වෙන්නේ. මොආනා. මේක 2016 මොආනා ඇනිමේෂන් මූවි එකේ ලයිව් ඇක්ෂන් රීමේක් එකක්. බොහෝ දුරට 2016 ඇනිමේෂන් මූවි එකේ ස්ටෝරි එක වෙච්ච මොආනාගේ මාඋයිගේ ඇඩ්වෙන්චර් එක තමයි බලා ගන්න ලැබෙනවා කියලා කියන්නේ. රිලීස් වෙන්නේ 2026 ජූලි 10 වෙනිදා. The Odyssey. ට්‍රෝජන් වෝ එකෙන් පස්සේ තමන්ගේ ගෙදර වෙන ඉතාකාවලට ආපහු වෙන ගමනේදී ඔඩිසියස්ට භයානක මුහුදු ගමනක් සහ සයික්ලොප්ස්, පොලිෆිමස්, සයිරන්ස් වගේ මිතිකල් සත්වයන්ටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔඩිසියස් ඇතුළු කණ්ඩායම කොහොමද මේ දේවල් වලින් බේරිලා ආපහු ඉතාකාවලට එන්නේ කියන එක තමයි අපිට මේකෙන් බලා ගන්න ලැබෙන්නේ. මැට් ඩේමන්, ටොම් හෝලන්ඩ්, රොබර්ට් පැටින්සන්, සෙන්ඩයා ඇතුළු පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් නෝලන්. රිලීස් වෙන්නේ 2026 ජූලි 17 වෙනිදා. Evil Dead Burn. 2013 අලුත් වුණ Evil Dead movie series එකේ තුන්වෙනි මූවි එක සහ සම්පූර්ණ series එකේ 6 වෙනි මූවි එක තමයි මේ Evil Dead Burn කියන්නේ. Evil Dead කියන්නේ හොඳ horror movie series එකක්. තාම මේ අලුත් movie story එක ගැන නම් මොකොත්ම සඳහන් කරලා නැහැ. මේක රිලීස් වෙන්නේ 2026 ජූලි 24 වෙනිදා. Spider-Man Brand New Day. Spider-Man Brand New Day කියන්නේ Marvel Cinematic Universe
ෆේස් 6 එකේ මූවී එකක්. ස්පයිඩර්මෑන් No Way Home එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එකෙන් පීටර් පාකර් කියන්නේ කවුද කියන එක හැමෝටම අමතක වෙනවා. එතනින් පස්සේ මෙන්න මේ විදියට තමයි ඒ කතාව ඉවරුනේ. පීටර් හැමෝගෙන්ම අයින් වෙලා වෙනම තැනකට යනවා. මොකද මෙයාගේ යාළුවන්ටවත් පීටර්ව මතක නැහැ. ඉතින් මෙයා කරන්නේ කලින් ඉස්සර හිටියා වගේ තමන්ගේ නේබර්හුඩ් එකේ වෙන අපරාධ නවත්තන එක. මේ විදියට සිද්ධ වෙන අලුත් ක්‍රයිම් ට්‍රේල් එකකට කොහොමද පීටර් මුහුණ දෙන්නේ කියන එක ගැන තමයි මේකෙදි බලා ගන්න ලැබෙනවා කියලා කියන්නේ. ඒ වගේම MJ, Ned, Punisher මේකෙදි බලා ගන්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. මේක 2026 ජූලි 31 තමයි රිලීස් වෙන්නේ. Resident Evil. මේක Resident Evil reboot එකක්. 2002 ඉඳන් 2017 වෙනකන් Resident Evil movies 6ක් රිලීස් වුණා. ඊට පස්සේ 2021 reboot එකක් විදියට Resident Evil Welcome to Raccoon City රිලීස් වුණා. දැන් මේ අලුත් reboot movie එක 2026 රිලීස් වෙනවා. කතාව තමයි මෙඩිකල් කොරියර් කෙනෙක් විදියට වැඩ කරන බ්‍රයන්ට ඩිලිවර් එකක් ගෙනියන්න වෙනවා රැකූන් ජෙනරල් හොස්පිටල් එකට. මේ යන අතරමඟදී මෙයාගේ වාහනයට ගෑනු කෙනෙක් හැප්පෙනවා. මෙයා මේ ගෑනු කෙනාව රෝහලට අරගෙන යද්දි තමයි බ්‍රයන් දැනගන්නේ රැකූන් සිටි එකේ මිනිස්සු අමුතු සත්තු විදියට වෙනස් වෙන්න පටන් අරන් කියලා. බ්‍රයන් කොහොමද මෙතනින් සර්වයිව් වෙන්නේ කියන එක තමයි බලා ගන්න ලැබෙන්නේ. මේ මූවි එක ගොඩක්ම Resident Evil 2, Resident Evil 3, Nemesis සහ Resident Evil 4 කියන ගේම්ස් මුල් කරගෙන හැදෙනවා කියලා තමයි කියන්නේ. මේක රිලීස් වෙන්නේ 2026 සැප්තැම්බර් 17 වෙනිදා. Avengers Doomsday. Marvel Cinematic Universe Phase 6 එකේ ඊළඟ Avengers movie එක තමයි Avengers Doomsday. මේකේ විශේෂම කතාබහ වුණේ රොබර්ට් ඩවුනි ආපහු MCU එකට එන එක. රොබර්ට් ඩවුනි, ටෝනි ස්ටාර්ක් එහෙම නැත්නම් අයර්න් මෑන්ව මේ අලුත් මූවි එකෙන් අපිට බලා ගන්න ලැබෙන්නේ ඩොක්ටර් ඩූම් කියන විලන් විදියට. මේකදී අපිට ක්‍රිස් හෙම්ස්වර්ත්, ටොම් හිඩ්ලස්ටන්, ක්‍රිස් එවන්ස්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, සෑම්, ෂැන්ක්-චි, බකි, බ්ලැක් පැන්තර්, මැග්නිටෝ, ප්‍රොෆෙසර් සේවියර්, සයික්ලොප්ස් සහ ෆැන්ටාස්ටික් 4 මූවි එකේ කණ්ඩායමත් මේ ඩූම්ස්ඩේ එකෙන් බලා ගන්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. රූසෝ බ්‍රදර්ස්ලා තමයි මේක ඩිරෙක්ට් කරන්නේ. මේකේ රිලීස් ඩේට් එක 2026 දෙසැම්බර් 18. ඩූම්ස්ඩේ එකේ සීක්වල් එකක් විදියට Avengers Secrets 4 2027 දී රිලීස් වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ හැම මූවි එකකම සම්පූර්ණ කතාව ගැන දැනගන්න කැමති අය කමෙන්ට් කරගෙන යන්න. channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් සුබ දවසක්.